ඇලඩීන් සහ මායාපාන. ඉතා තද අවරශ්මියක් ලැබෙන රන්වන් වැලිතලාවක ඉතාමත් කාර්යබහුල නගරයක් පිහිටා තිබුණා. ඒ නගරේ වීදිවල විවිධ සත්තු ජීවත් වුණා. ඒ අතර දක්ෂ ඇලඩිනුත් හිටියා. ඇලඩින් කියන්නේ කපටි කරුණාවන්ත ඇස් තිබුණු තේජවන්ත රතුනරියෙක්. ඇලඩින් එයාගේ බඩගින්න නිවාගත්තේ හොරකම් කරලා. ඔව් ඔයාලා හරි, හොරකම් කරන එක නරක වැඩක් තමයි. ඒත් ඇලඩින්ට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඇලඩින් හොරකම් කළේ ඉතාම දක්ෂ විදියට. ඔහු හැම වෙලාවෙම මාලිගාවේ ආරක්ෂාවට හිටපු රයිනෝලට වඩා පියවරක් ඉදිරියෙන් හිටියා. ඔහු නරියෙක් නිසා උපතින්ම ලැබුණු දක්ෂතාවයන් පාවිච්චි කරමින් කිසිවෙකුටත් නැගිය නොහැකි බිත්ති උඩින් පවා පැන යාමට ඔහුට පුළුවන් වුණා. එක දවසක් ඇලඩින් ආරක්ෂකයින්ගෙන් බේරිලා පැනලා යන අතරතුරේ කෙනෙක්ගේ ඇඟේ හැප්පුණා. ඒ කෙනා කපායකින් මුළු ඇඟම වහගෙනයි හිටියේ. ඒ කපායේ හිස්වැසුම ඉවත් කළාම ඇලඩින් දැක්කේ ඔහුගේ ජීවිත කාලයටම දැකපු ලස්සන සුදු හාවිව. ඒ ජස්මින් කුමරිය. ඇය රාජකීය සේද සලුවෙනුවට ඇඳගෙන හිටියේ සාමාන්‍ය වැසියන්ගේ ඇඳුමක්. ඔබ නරියෙක්ද? ජස්මින් තම රෝස පැහැති නාසය සොලවමින් ඇසුවා. ඔබ හාවියක්ද? ඇලඩින් හිස නමා ආචාර කළා. බය වෙන්න එපා. මම අද නිර්මාංශයි. එදින සවස් කාලය පුරා ඔවුන් දෙදෙනා වහලවල් මතින් පනිමින් සතුටු වුණා. කුමරියට තම මාලිගාවේ ඒකාකාරී ජීවිතයෙන් මිදුණු නිසා නිදහස දැනුණා. ඇලඩින්ට එයාගේ වැරහැලි ඇඳුම් දිහා නොබලා එයාට ආදරය කරන කෙනෙක් මුණ ගැහුණු බව දැනුණා. නමුත් ඔවුන්ගේ සතුට ජෆාර් කියන නාගරාජා විසින් බිඳ දැමුවා. ජෆාර් තමයි සුල්තාන්ගේ ප්‍රධාන ඇමති. ඔහුව දැක්කත් බය හිතෙන තරමින් අපුරු පෙනුමක් තමයි ඔහුට තිබුණේ. ජෆාර් සතු දීප්තිමත් නිල් පාට මැණිකක් සහිත යෂ්ටියක් තිබුණා. පොඩි නරියෝ, මට මායා පහන ගෙනත් දෙන්න. මම ඔබව ජස්මින් කුමරිය පුදුම කරන්න පුළුවන් තරම් පෝසතෙක් කරන්නම්. ජෆාර් කීවා. ඇලඩින් එයාගේ යාළුවා වුණු අබූ කියන මීයත් එක්ක අසිරිමත් ගුහාව ඇතුළට ගියා. ගුහාව රන් රිදී මුතුමැණික් වලින් පිරීලා තිබුණත් ඔවුන්ට අවශ්‍ය වුණේ මායා පහන විතරයි. ගුහාවේ පිරීලා තිබුණු වස්තු අතර ලස්සන දිලිසෙන රතු මැණිකක් තියෙනවා අබූ දැක්කා. අබූට එයාගේ තණ්හාව පාලනය කරගන්න බැරි වුණා. ඔහු ඒ මැණික අල්ලපු ගමන්ම එකපාරටම මුළු ගුහාවම කඩා වැටෙන්න පටන් ගත්තා. ගුහාව ඇතුළේ හිරවුණු ඇලඩින්ට අතට හසු වුණේ පරණ දූවිලි පිරුණු පහන විතරයි. අඳුරේම එහි ලියලා තියෙන මොනවද බලන්න ඔහු පහන පිරිමැද්දා. එක පාරටම නිල් පාට දුමකින් මුළු ගුහාවම පිරීලා ගියා. ඒ දුම මැදින් ලොකුම ලොකු පාවෙන නිල් වලහෙක් මතුවුණා. ඒ තමයි ජීනි. එයා පහන ඇතුළේ හිර වෙලා හිටපු මායා භූතයෙක්. අම්මෝ, අවුරුදු 10,000ක්ම මේක ඇතුළේ හිටපු නිසා මගේ බෙල්ලත් රිදෙනවා. නිල් වලහ ගොරවමින් කිව්වා. ස්වාමීනි, මාව මේ පහනින් එළියට ගත් නිසා මම ඔබට වර 3ක් දෙනවා. ඔබ කැමති දෙයක් ඉල්ලන්න. මම එය ලබා දෙන්න සූදානම්. ජීනි කිව්වා. ඉතින් ස්වාමීනි, ඔබේ ප්‍රාර්ථනාව මොකක්ද? ඇලඩින් තමන්ගේ පළමු වරේ පාවිච්චි කරලා හිරවෙලා හිටපු ගුහාවෙන් එළියට ආවා. ඊළඟට ඔහු ජස්මින් කුමරියව දිනාගන්න ජීනිගෙන් උදව් ගන්න හිතුවා. මට කුමාරයෙක් වෙන්න ඕනේ, ඇලඩින් කිව්වා. එක් ක්ෂණයකින් දුප්පත් නරියා රාජකීය ඇඳුම් ඇඳගත් ආලි කුමාරයා බවට පත් වුණා. ඒත් ජස්මින් කුමරිය මේ අලුත් කුමාරයාට පොඩ්ඩක්වත් කැමති වුණේ නම් නෑ. ඇයට හැම වෙලේම මතක් වුණේ වීදියේදී හමු වුණු අහිංසක නරියව.
ආලි කුමාරයාට ජැස්මින් කුමරිය අකමැති බව තේරුම් ගත්ත ඇලඩින් රාත්‍රියේදී මායා පලසකින් නැගී සඳළු තලයට ගියා. ඇලඩින් ඔහුගේ ඔළුවේ තිබුණු ජටාව ගැලෙව්වා. එවිට ඔහුගේ නරිකන් සහ කරුණාවන්ත දෑස් දෙක දැක ජස්මින් ඔහුව අඳුරගත්තා. ඔබ මාව විශ්වාස කරනවද? ඔහු කුමරියගෙන් ඇහුවා. ජස්මින් වහාම ඇලඩින්ගේ අත අල්ලගත්තා. ඉන්පසු දෙදෙනාම මායා පලස මත නැගිලා වලාකුළු අතරින් පියාඹලා ඒ රාත්‍රියේදී නගරයේ සුන්දරත්වය විඳමින් සතුටින් ගත කළා. නමුත් කපටි ජෆාර් මේ රහස දැනගත්තා. ඔහු ඇලඩින්ගේ පහන හොරකම් කරලා එය පිරිමැත්තා. මට මේ රටේ සුල්තාන් වෙන්න ඕනේ. ඔහු අණ කළා. අසරණ ජීනි ජෆාර්ගේ අනට කීකරු වෙලා ඔහු ඉල්ලන දේ ලබා දුන්නා. පසුව ඔහු තම දෙවනි වරයෙන් බලවත් මායාකරුවෙක් බවට පත්වලා සැබෑ සුල්තාන්ව රූකඩයක් බවට පත් කළා. මේ සිදුවීම දැනගත්ත ඇලඩින් ඔවුන්ව බේරා ගැනීමට ආවම ජෆාර් හිටියටත් වඩා භයානක පෙනුමක් තියෙන විශාල නාගයෙක් බවට පත් වුණා. ඔහු ඇලඩින්ගේ වටේ එතමින් ඔබේ වලහනතුව ඔබට කිසිවක් කරගන්න බෑ කියලා කිව්වා. ඒ වෙලාවේ ඇලඩින්ට අපූර්ව අදහසක් ආවා. ඔහු ජෆාර්ට මෙහෙම කිව්වා. ඒත් ජෆාර් ජීනිට ඔබට වඩා බලයක් තිබෙනවා. ඔහු තමයි ඔබට මේ හැමදේම දුන්නේ. ජෆාර් කල්පනා කළා. ඔබ හරි. මට මේ ලෝකෙම ඉන්න බලවත්ම මායාභූතයා වෙන්න ඕනේ. ඔහු තමන්ගේ තුන්වන වරය පාවිච්චි කළා. ජෆාර්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. ඔහු රතු පාට ලොකුම ලොකු මායාභූතයෙක් බවට පත් වුණා. දැන් මේ මුළු විශ්වයම මගේ. ඔහු තණ්හාවෙන් කෑ ගැහුවා. විශාල විශ්ව බලයක් තිබුණට මොකද? හැබැයි ඉන්න වෙන්නේ හරිම පොඩි තැනක. ඇලඩින් hina වෙමින් කිව්වා. එක්වරම ජෆාර්ව මායා පහන තුළට ඇදිලා ගිහින් පහන ඇතුලේ සදහටම හිර වුණා. ඇලඩින් එයාගේ තුන්වන වරය පාවිච්චි කරලා ජිනීව සදහටම පහනෙන් එළියට ගත්තා. අවසානයේදී සුල්තාන් නීතිය වෙනස් කරමින් කුමරියට තමා කැමති ඕනෑම අයෙකු සමග විවාහ විය හැකි බව ප්‍රකාශ කළා. ඒ අනුව ඇලඩින් සහ ජැස්මින් කුමරිය විවාහ වුණා. ඔවුන් දෙදෙනා සදහටම සතුටින් ජීවත් වුණා.